ගාසාහි වෙසෙන සමස්ත ජනගහනය සාගතයකට මුහුණ දීමේ දැඩි අවධානමකට ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ගාසා තීරයේ වාසය කරන මිලියන 2කට අධික පලස්තීන වැසියන් සංඛ්‍යාවක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දී සිටින බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරුවඟවා ඇත්තේ. ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම ඊශ්‍රායලය අවහිර කිරීමත් සමග මෙවන විට ගාසා තීරය තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. පසුගිය මාස දෙකක කාලයක් තුළ පැවති සටන් විරාමය තුළින් තත්ත්වය යම්තාක් දුරකට පාලනය වුවද මෙවන විට යළිත් වරක් ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටින බවටයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි 2,40,000කට අධික සංඛ්‍යාවකට දෛනිකව ආහාර නොලැබෙන බවයි වාර්තා වන්නේ. ගාසා තීරයට මානුෂීය ආධාර ලබා දීම අවහිර කර දැනට දින 70ක් ගතව අවසන්. ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අප්‍රසාදයකට ලක්ව තිබෙනවා.